ඊළඟ දවසේ ආරෙමන් ඔෆිස් එකේ වැඩ කරනවා. අහන එතනට ගිහින් Tamanටත් වැඩ කරන්න ඕනි කියලා කියනවා. ඉතින් එතනට වික්‍රම් ඇවිල්ලා ආරෙමන්ට බෝඩ් මීටින් එකට එන්න කියලා කියනවා. මීටින් එකේදී පරමිත් කියනවා අහන එයාලත් එක්ක වැඩ කරන එක ගැන සතුටු වෙනවා කියලා. එතනදී වික්‍රම් කියනවා වික්‍රම්ගේ ෂෙයාර්ස් හැන්ඩල් කරන්න පූරව් සහ රාධිකා කියන කපල් එකට බාර දෙනවා කියලා. ආරෙමන් රාධිකාව දැක්ක ගමන් ෂොක් වෙනවා. එතකොට අපිට ෆ්ලෑෂ්බෑක් එකක් පෙන්වනවා රාධිකා කියන්නේ ආරෙමන් කලින් ප්‍රොපෝස් කරලා බඳින්න හිටපු ගර්ල් කියලා. අහන මේ හැමදේම නෝටිස් කරනවා. එයාට තේරෙනවා රාධිකා කියන්නේ ආරෙමන්ගේ එක්ස් කියලා. වික්‍රම් රාධිකාව ඉන්ට්‍රොඩියුස් කරනවා. ආරෙමන්ට තවත් අන්කම්ෆර්ටබල් ගතියක් දැනෙනවා. ඊට පස්සේ ආරෙමන් වික්‍රම්ට තමන්ගේ ෂෙයාර්ස් ටික ආපහු එයාලගෙන් ගන්න කියනවා. ආරෙමන්ට ඒ ගැන තරහ යනවා. ආරෙමන් කියනවා එයාලා එක්ක වැඩ කරන්න බෑ කියලා. ඊට පස්සේ ආරෙමන් කියනවා වික්‍රම් මෙහෙම දෙයක් කරයි කියලා එයා හිතුවේ නැහැ කියලා. ඊට පස්සේ වික්‍රම් කියනවා ආරෙමනුත් තමන්ගේ ගර්ල්ෆ්‍රෙන්ඩ්ව බඳී කියලා හිතුවේ නැහැ කියලා. මේක අහලා ආරෙමන්ට තවත් තරහ ගිහින් එතනින් යනවා. ආරෙමන් එයාගේ ඔෆිස් එකට ගිහින් ඩ්‍රින්ක්ස් ගන්නවා. එතනදී එයාගේ අතීතේ වුණ සිදුවීම් කිහිපයක් අපිට පෙන්වනවා. ඊට පස්සේ රාධිකා එතනට ඇවිල්ලා ආරෙමන්ට බ්ලැක් කොෆි එකක් බොන්න කියලා කියනවා. රාධිකා කියනවා ආරෙමන්ට එයාලා අතර තිබ්බ හැමදේම දැන් ඉවරයි. ආරෙමන්ට මූව් ඔන් වෙන්න කියලා. අහන මේ හැමදේම බලන් ඉන්නවා. එයාගේ ෆේස් එකෙන් ජෙලස් ගතියකුයි ඒ වගේම වේදනාවයි දෙකම පේනවා. පස්සේ ආරෙමන් අහනගෙන් අහනවා ඇයි ගැහැණුවයි පිරිමි අයගේ හිත එක්ක මෙහෙම සෙල්ලම් කරන්න කියලා. එයාට රාධිකාව කවදාවත් අමතක කරන්න බෑ කියලා කියනවා. රාධිකා ආරෙමන්ව එයාලගේ වෙඩින් එක දවසේ දාලා ගියා කියලාත් කියනවා. ඒ නිසා තමා ආරෙමන්ට රවීෂ්ගේ අනන්තගේ වෙඩින් එකටත් එන්න හිත හදාගන්න බැරි වුණේ කියලා එතනදී ආරෙමන් අහනට කියනවා. ඊට පස්සේ ආරෙමන් කියනවා අනන්තයි එයාගේ පවුල කට්ටියයි ආරෙමන්ගේ ෆැමිලි එකේ අයව රවට්ටලා සල්ලි අරන් පැනලා ගියා කියලා. එයා එදා වෙඩින් එකේ හිටියානම් ඒ දේ නවත්තන්න තිබ්බා කියලාත් ආරෙමන් මෙතනදී අහනට කියනවා. ඒ වෙලාවෙම ආරෙමන්ට ඔෆිස් එකෙන් කෝල් එකක් එනවා. එතනදී ආරෙමන් කියනවා එයාට චංගිස්තාන් කට්ටියත් එක්ක වැඩ කරන්න බෑ කියලා. ඉන්දියාවේ තරහකාරයෝ කියලාත් කියනවා. එයාට සල්ලි වැඩක් නැහැ කියලාත් කියනවා. ඊට පස්සේ ආරෙමන් එතනින් යනවා. අහන මේ හැමදේම අහලා ෂොක් වෙලා ඔෆිස් එකට ගිහින් ෆයිල් එකක් හොයලා ගන්නවා. ඒකෙන් අහනට පැහැදිලි වෙනවා ආරෙමන් චංගිස්තාන් වලට විරුද්ධව වැඩ කරන කෙනෙක් කියලා. ඉතින් මේ එපිසෝඩ් එක ඉවර වෙන්නේ තවත් ලොකු කුතුහලයක් එක්ක. ආරෙමන් මේ කියපු දේ ඇත්තද නැත්නම් මේක තවත් බොරුවක්ද? අහනට හම්බ වුණු ෆයිල් එකේ තියෙන්නේ මොනවද? මේ හැමදේම අපි ඔයාලට ඊළඟ කොටසෙන් අරන් එන්න. වීඩියෝ එකට ලයික් එකක් දාලා channel එක subscribe කරලා තියාගන්න. ඔයාලා හැමෝටම සුබ දවසක්.